කොයි අවුරුද්දේද අජිත් පී පෙරේරා මහත්මයා අපේ ආදායමට බජට් එකේ තියපු ආදායමට සමාන ආදායමක් පළවෙනි මාසය එකතු කරගත් කිසිම මේ රටේ කිසිම අයවැයක වෙලා නැහැ. මේ රටේ දරුවවත් හිතන් හිටියා දේශපාලනයට සම්බන්ධ කවුරු හරි හිරේයි කිය. දැකලා තියෙනවද චාමර මේ ප්‍රෝග්‍රෑම් එක කොච්චර කල් කරනවද? මේ රූපවාහිනී සංස්ථාව ඇතුලේ 1980 ඉඳලා 90 ඉඳලා දේශපාලන සාකච්ඡා වෙන්නේ නැති. දකුණු කොරියාවේ තානාපතිතුමේ මට හම්බුණාම වෙලාවක් කිව්වා චතුරංග ඕගොල්ලෝ කරන එක තදටම කරන් යන්න බය වෙන්න එපා. මම කියන්නේ මේ කතා කරපු නැති ප්‍රශ්න. මේ රට බංකොලොත් උනේ මේ මහත්වරු බදු එකතු කරපු නැති නිසා. ඕන තැනක පැහැදිලි කරන්න පුළුවන් අපේ රට 1990 වෙනකොට දළදේශීය නිෂ්පාදනයෙන් 120ක් අපි බදු එකතු කරපු රට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යනකොට දළදේශීය නිෂ්පාදිතෙන් 8.5යි බදු එකතු කරන්නේ. කොහොමද රටක් දුවන්නේ? හරිද? එතන ඉඳලා තමයි මේ ඉස්සරහට ඇවිල්ලා මේගොල්ලොන් බදු පදනම් පුළුල් කරේ නැහැ. යාළුවෝ බේරන්න ඕනේ හින්දා බදු එකතු කිරීමේ යාන්ත්‍රණය බිඳවැට්ටු. සම්පූර්ණයෙන් යාළුවෝන්ගේ නම් ටික තමයි ජනාධිපතිතුමා ඇවිල්ලා ප්‍රකාශ කරේ. 50ක් මෙහෙම ඉන්නවා 200ක් මෙහෙම ඉන්නවා. ඒ කට්ටිය බේර දේශපාලනය කරා. ඒගොල්ලෝ තමයි තමන්ගේ වටේ ඡන්ද වලට වියදම් කරන්නේ, තමන්ට ආදරය කරන්නේ. ඒ ඔක්කොම ඒ සම්බන්ධතාව අපිට නැහැ. අපි මහ ජනතාවගේ තාමත් අමාරුවෙන් හදාගත්ත අරමුදල් වලින් තමයි අපි දේශපාලනය කරන්නේ. හරිද? ඒතර ඒ ව්‍යාපාරයට අදාළව කවුද නිශ්චිත ව්‍යාපාරයක් නම් කරන්නේ? ඔව් නිශ්චිත ව්‍යාපාර 50 දැන් මම කියන්න. එතකොට චාමර අපේ රටේ මිලියන 1.3ක් බදු ගෙවන්නේ. අවම වශයෙන්. හරිද? ඒකට හේතුව තමයි බදු යාන්ත්‍රණය ශක්තිමත් කරේ නැහැ. බදු නිලධාරීන්ට අවශ්‍ය කරන සහාය දුන්නේ. දැන් මේක පැතිරීගෙන යනවා. දැන් මේ වේදනාවෙන් දඟලනවා. මෙතුමලා විතරක් නෙමෙයි. Facebook එකේ දඟලන කට්ටිය හොඳට ගිහලා බලන්න පුළුවන් කවුද දඟලන්නේ. මේ අහිංසක මිනිස්සු රජයේ නිලධාරීන් රැකියා පෞද්ගලික අංශය රැකියා කරන අය නෙමෙයි. ව්‍යාපාර කරලා ගිනුම් වර්ග දෙක තියන් හිටපු අය තමයි මේ කෑ ගහන්නේ. මේ වේදනාව. මොකද දැන් බදු එනවා ළඟට. ඉඩමක් ගන්න බෑ බදු ෆයිල් එකක් ඕනේ. වාහනයක් ගන්න බෑ බදු ෆයිල් එකක් ඕනේ. හෙට අනිද්දාට ආණ්ඩුවට කිසිම දෙයක් ගෙවන්න බෑ ඩිජිටලි ගෙවන්න. පගා දෙන්න බෑ මාට්ටුවෙට. හරිද? දැන් ස්ලෝ කියලා කියන්නේ අපෝ මේ ආණ්ඩුව හරිම හිමින් වැඩ කරන්නේ. එයි හිමින් වැඩ කරන්නේ. මේ දකුණු කොරියාවේ තානාපතිතුමේ මට හම්බුණාම වෙලාවක් කිව්වා චතුරංග ඕගොල්ලෝ කරන එක තදටම කරන් යන්න බය වෙන්න එපා. අපි දූෂණය නැති කරන්න ගියාමත් ආණ්ඩුව ස්ලෝ වුණා. මොකද රාජ්‍ය නිලධාරීන් ඊටමත් අර ඒවට සම්බන්ධ වෙලා හිටපු අය මේක හිතාමතා ස්ලෝ කරනවා. ඒක තමයි මේ අමාරු වැඩේ අපි කරන්නේ. ඉතින් මම කියන්නේ අජිත් පී පෙරේරා මහත්මයා විශේෂම ඔබතුමා පිළිබඳ මට ලොකු ගෞරවයක් තියෙනවා. ඊටමත් විද්‍යාත්මක තාර්කික දේවල් ගේන. අපිට ඒවා ගැන සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. නමුත් මේ රට අගාධයට වැටුනේ මේ බේස් එක නැති හින්දා. හයිජින් එක. කරප්ෂන් ඉන්ඩෙක්ස් එක අපි කීයද? 99. හරි? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මොනවාද ease of doing business එකේ අපි 77 ඒකත් මම හිතන්නේ 112 හරි 99 හරි දූෂණ එකේ 112 අරකේ 99. මේක නෙමෙයිද මේ රටේ ප්‍රශ්නේ? මේ දෙක හදාගන්න මේ මහන්සි වෙන්නේ. මේ දෙක හදාගන්න නේද දේශපාලන යාන්ත්‍රණයේ රාජ්‍ය යාන්ත්‍රණ මැදිහත් නොවීන්. මේක හදාගන්න නේද තාක්ෂණය ගේන්නේ. ඇයි පොඩි හරි ඇප්‍රීසියේෂන් එකක් දෙන්න බෑ? අපි මේවා කරමු. අපි මේ කියන ප්‍රතිසංස්කරණ කරමු. මං හිතන්නේ 5 නෙමෙයි අවුරුදු 10 නෙමෙයි අර ටිල්වින් සහෝදරයෙක් වගේ අවුරුදු 20ක්වත් ඇයි. මේක අපි නොකරත් ඔබතුමාලත් මේක කරන්න. මේ ප්‍රතිසංස්කරණය කරගත්ත දකුණු කොරියාව. මේක කරගත්ත ඉන්දියාව. ඒකට IMF ආයතනය ඇවිල්ලා දීපු ඒ ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරමු අපි. හරි. ඒක අපි එකඟයි. අපි ඒක ප්‍රතිපත්ති ප්‍රකාශයත් කියලා තියෙනවා. හැබැයි මේ ෆන්ඩමෙන්ටල්ස් හදාගන්න. ඒක හදාගන්නකොට සමහරලාට ඒකේ තියෙන වෙනස ජනතාවට ඍජුව පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි මේ මූලික පදනම දාගත්තේ නැත්නම් ආණ්ඩුවක් දුවන්නේ කොහොමද? කොහොමද අපි බජට් එක කොයි අවුරුද්දේද අජිත් පී පෙරේරා මහත්මයා අපේ ආදායමට බජට් එකේ තියපු ආදායමට සමාන ආදායමක් පළවෙනි මාසය එකතු කරගත්තා? කිසිම මේ රටේ කිසිම අයවැයක වෙලා නැහැ. මෙතුමාලා 2015 ඉඳලා අයවැය ඉදිරිපත් කර ආර්ථික ඔස්තාරලා. ඩිජිටල් කරණය කරේ නැහැ. බදු ටික එකතු කරගන්න මහන්සි වුණේ නැහැ. කස්ටම්ස් එකට අවශ්‍ය කරන නිදහස දුන්නේ නැහැ. කීයක් නම් අපිට ඇවිල්ලා පෙන්නලා තියනවාද මේ ආනයනකරු අපනයනකරු පොත් පිටින් රේගුවට ගෙවපු මේ කොමිස් දැන් ගෙවනවද? දැනුත් එහෙම මෙහෙන් යනවා ඇති. අහුනොත් දානවා මාස සතියකට 5 දිනක් විතර යනවා. එයි ඒවට ඇප්‍රීසියේෂන් එකක් දෙන්න. අත තිබ්බද කාටවත් රාජ්‍ය නිලධාරීන්ට? ඇමතිවරු හිටපු නියෝජ්‍ය ඇමතිවරු 7-8 දෙනෙක් හිරේ.
මේ රටේ දරුවවත් හිතන් හිටියා දේශපාලනයට සම්බන්ධ කවුරු හරි හිරේයි කිය. දැකලා තියෙනවද චාමර මේ ප්‍රෝග්‍රෑම් එක කොච්චර කල් කරනවද? මේ රූපවාහිනී සංස්ථාව ඇතුලේ 1980 ඉඳලා 90 ඉඳලා දේශපාලන සාකච්ඡා වෙන්නේ නැති. දේශපාලනයට සම්බන්ධ එක්කෙනෙක්, දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් හිරේ ගිහිලා තියෙනවා කියලා. මං කියන්නේ ඒක නේද මේ කරන්න ඕන. අපිට ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඉතාමත් හොඳ කාලයක් අපිට තියෙනවා. ආර්ථිකය හොඳට දුවනවා, ස්ථාවර වෙලා තියෙනවා. මේක වර්ධනය කරගන්න තව වෙනස්කම් කරන්න ඕනේ. ඒකින්ද තමයි ඉඩම් ප්‍රතිපත්තියක් හදන්නේ. කොහේ හරි අහලා තියෙනවද සංචාරක ව්‍යාපාරයට අක්කර 1000ක් තියෙනවා කැමති එක්කෙනෙක් එන්න ආයෝජනය කරන්න? නෑ. මේගොල්ලන්ට කෝල් කරලා තමයි ඉඩමක් හොයාගන්න ඕනේ. කර්මාන්ත අමාත්‍යාංශය ඉඩම් බෙදලා තියෙන යාළුවන්ට ඔක්කොම. දැන් අපි ආයෙ ඉවැලුවේට් කරලා එක එක්කෙනා එළියට දාන්න ඕනේ. කී දෙනෙක්ද 40 ගාණක් ඉන්නවා දැන් අපි දීලා ලියුම් යන්නේ බදාගෙන ඉන්නේ. මොකද්ද කර්මාන්ත ප්‍රතිපත්තිය? ඉඩම දෙනවා, බිල්ඩිම හදනවා. තාත්තගෙන් පුතාට ඊළඟට පුතාගේ මුණුපුරාටත් යනවා ඒක. කිසිම ඉවැලුවේෂන් එකක් නැහැ. ඒ කර්මාන්තයෙන් කොච්චර නිෂ්පාදනයක් එන්න ඕනද කියලා ක්‍රයිටීරියා එකක් නැහැ. කර්මාන්තයේ තමන්ගේ පළාතේ හදාගන්නවා. හදාගෙන තමන්ගේ පළාතයට ඉඩම් ටික දෙනවා. ඊට පස්සේ ජීවිත කාලෙට මේක භුක්ති විඳිනවා. මේ රටේ ඉඩම් පිළිබඳ තියෙන ප්‍රශ්නේ ඒක. කර්මාන්තකරණය කරන්න ඉඩම් නැහැ දැන්. දැන් ඉන්න අය වෙලවනවා අපි. වැඩ කරන්නේ. ලේසි නෑ. භුක්තිය ඉල්ලන්න. ඊළඟට එතනින් එහාට අපි අලුත් කර්මාන්ත පුර ටිකක් හදනවා. අජිත් ප්‍රේමපරණ මන්ත්‍රතුමා දන්නවා අපි කළුතර දිස්ත්‍රික්කයේ දැන් දෙකක් තව හදනවා. ඉතින් ඒ නිසා අපි මේ ෆන්ඩමෙන්ට් මේ මූලික පදනම් ටික දාගන්න නැතුව චාමර මං හිතන්නේ අර කතාවයි මේ කතාවයි ආයේ මේ සාකච්ඡාවල කතා කරන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම කතා කරන්න ඕනේ මොනවද කරන ප්‍රතිපත්ති වෙනස්කම්, මොනවද කරන ආර්ථික ප්‍රතිසංස්කරණ. ඔව් සමහර දේවල් තියෙනවා ගිය ආණ්ඩුවෙන් යෝජනා කරපු හොඳ දේවල්. ඒ හොඳ දේවල් අපි කරනවා. අපිට සුදුසු නැහැ කියලා හිතෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල නොවෙනව අපි කරන්නේ නැහැ. ඒක ඔළුවෙන් හිටන් කිව්වක් කරන්නේ නැහැ. රාජ්‍ය අනිවාර්යෙන් මේ ආර්ථිකයට මැදිහත් වෙනවා. රාජ්‍ය ව්‍යවසාය අනිවාර්යෙන් ශක්තිමත් කරනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයටත් උපරිමයට දෙනවා.